සුබ දවසක් යාළුවෝ හැමෝටම කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අපිත් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඉන්නවා කියලා හිතනවා හැමෝම. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද පොඩ්ඩක් කෑම ටිකක් හදනවා. ඒ නිසා වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේ තියෙන්නේ අපි දැන් ජීවත් වෙන පරිසරය. අපි කලින් හිටපු තැනින් දැන් වෙන පැත්තකට මූණා. හරිම ලස්සනයි. නුවරඑළිය පැත්ත වගේ පැත්ත. මේ අපිට මේ පේන මේ ඉස්සරහා තියෙන මේ බිල්ඩින් එකේ එතන තියෙනවා ෆ්‍රෙෂ් එළවලු ගන්න. අපි සමහර දවසට එතනින් නවත්තලා ෆ්‍රෙෂ් එළවලු අරගෙන යනවා ගෙදර යන ගමන. හැමදාම අපි මේ පැත්තෙන් තමයි ගෙදර යන්නේ. මම මේ මාළු ටිකක් බේක් කරන්න කියලා හදන්නේ. එන ගමන අපේ ගෙවල් ළඟම තියෙනවා එච්-මාර්ට් එක. එතනට ගිහිල්ලා මාළු අරගෙන ආවා. මං හිතුවා මේ ටික බේක් කරගන්නවා කියලා. ඉස්සෙල්ලා හොඳට සුද්ධ කරගෙන සෝදගෙන මේ විදිහට පොඩි ඉරි ගහ ගන්නවා. මං එන ගමන මාළු ටික සුද්ධ කරගෙනමයි ආවේ කඩෙන්. මෙහෙ කිව්වම මේ විදිහට අපිට මාළු කූරිය පිටෙන් සුද්ධ කරලා දෙනවා. අපිට තියෙන්නේ ගෙදර ගෙනල්ලා පොඩ්ඩක් සෝද ගන්න විතරයි හොඳට. මම මේ දැන් රැට කෑමට තමයි මේ ටික හදලා ගන්නේ. මේකට දාන්න ඕන අවශ්‍ය ද්‍රව්‍ය තමයි ලුණු තියෙනවා, මිරිස් කුඩු, කහ, ගම් මිරිස්, සුදු ලුණු පවුඩර් එක තියෙනවා, ගාලික් පවුඩර් එක, ජින්ජර් පවුඩර් තියෙනවා, ලෙමන් තියෙනවා, ඔයිල්. මේ ඕන ටික තමයි මම ළඟට අරගෙන තියාගෙන තියෙන්නේ. මුලින්ම මාළු ටික මැරිනේට් කරගත්තට පස්සේදී අපිට ටිකක් වෙලා තියන්න පුළුවන් හොඳට ඒ ටික. මුලින්ම මම කරන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම භාජනයකට දාලා හොඳට මික්ස් කරලා ඔයිල් දාලා ඒක අනා ගන්න ඕනේ. මේ විදිහට හොඳින් මික්ස් කරගෙන ඊට පස්සේ අපි මාළු ටිකට මේ ටික එකතු කර ගන්නවා. මම මේක oven එකට දාගන්නේ මේ ග්‍රිල් කර ගන්නවා. මේ විදිහට හොඳට කවලම් කරලා ඔක්කොම අර මේ අපි ඉරි ගහ ගනිපු මේ මාළු ඇතුළට හොඳට වදින්න අත ගන්න ඕනේ. මුලින්ම දෙහි ඇඹුල් කවලම් කරන්නේ මම කරන්නේ මුලින්ම මේක මික්ස් කරගෙන දෙපැත්ත හරවලා හොඳට දෙහි ඇඹුල් මිරික ගන්නවා. අපි හැමදාම මාළු උයලානේ කන්නේ. ඒ නිසා මට හිතුණාද මාළු ටිකක් බේක් කරගන්නවා කියලා.
මම මෙහෙම හැමදේම මික්ස් කරගෙන පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. එතකොට මේ මාළු වලට හොඳට මේ ඔක්කොම වදිනවා. ලුණු ඇඹුල් රස. මේ තියෙන හොඳට හැමදේම දාලා කවලම් කරගනිපු මාළු ටික. මේ මගේ පුංචි වගාව දැන් අපිට සීතල කාලේ පටන් ගන්නවා. ඉතින් දැන් එළියේ තියලා තියෙන පැල ඔක්කොම ගෙට ගත්තා. රම්පේ පැලේ එහෙමනම් සීතලට මැරිගෙන වගේ ඇවිල්ලා දැනටමත් කරපිංච පැල, පැෂන් වැලක් එහෙම තියෙනවා. ඉතින් මම ඒ ටික ඔක්කොම සීතල පටන් ගන්න කලින්ම ගෙට ගත්තා. පස්සේ කොයින් හරි අයිනකින් තියා ගන්න ඕනේ පිළිවෙලකට. මේ තියෙන්නේ නයි කොච්චි, මිරිස්, ඒවත් චුට්ටක් තව තියෙනවා කරල් එහෙම. ඒ ටිකත් ඉතින් ගෙට අරගත්තා. නයි කොච්චි නම් මේ පස්සේ ගොඩක් පරක් වෙලා හිටව ගත්තේ. ඊළඟට මං අල බෙදුමක් හදාගන්න හදන්නේ. අල ටික මුලින්ම තම්බලා සුද්ධ කරලා කපාගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන ගම් මිරිස්, කහ, කෑලි මිරිස්, ලුණු වෙනම තියාගත්තා. ඒකට ලුණු, මිරිස්, කරපිංච, ඒ ඕන මාළු මිරිස්, නයි කොච්චි ඔක්කොම වෙනම කපලා තියාගත්තා. දැන් අපි දෙන්න එකතු වෙලා අල බෙදුම හදන්න තමයි යන්නේ. මෙයා තමයි මට උදව්වට ඉන්නේ හැම දෙයකම. එයාටත් ඉතින් ඕනි වැඩ කරනකොට හෙල්ප් කරන්න අම්මේ කියලා එයාත් එනවා. එයාට ඉතින් බයයි. තෙල් විශ්සි වෙනවා. එයාට ඒව තේරෙන්නේ නැහැ. මට එයාත් ලංකාවට ගියපලා පොඩි හැන්දක් අරගෙන ඇවිල්ලා එයාත් මම වෙන වෙලාවට ඇවිල්ලා මම හෙල්ප් කරන්නම් කියලා එයාත් ලෑස්ති වෙනවා. මුලින්ම මම තෙල් රත් වෙන්න තිබ්බා. ඒකට අප චුට්ටක් දාගත්තා. ඒක චුට්ටක් රත් වෙනකොටම සුදු ලුණු, කරපිංචා, ලුණු ඔක්කොම කවලම් කරගන්නවා. නයි මිරිස් ටික මම පස්සේ අන්තිමට තමයි එකතු කරගන්නේ. දැන්ම දාන්නේ නැහැ. දාන්න පුතේට කියන්නේ. හොඳයි. ඉතින් මම දානවා ගම් මිරිස්, කහ කෑලි මිරිස්. හරිද? ලුණු ටික මේකට දානවා. හොඳට කවලම් කරලා බෙදෙන්න දෙන්න ටිකක්. ඕන හැන්දෙන් දාන්න බෑ මේක. අතින් අල්ලවල කන්දාන් හැන්දයින් කරලා. පස්සේ මම හම්බපු වල ටික කවලම් කරගන්නවා. ඒක නම් දාලා මම හැන්දෙන් කවලම් කරන්නේ. ඇපිලිය ඉස්සලා පොඩ්ඩක් කවලම් කරගන්නවා ඒ ටික. කොණ්ඩේ බලන්න. කරගෙන එපා තමයි. වැඩට ගිහිල්ලා වැඩ කරන ගමන්ම මට හිතුණා රතු කැකුළු බත් තියලා අල තෙල් දාලා මාළු ටිකක් බේක් කරලා පොල් සම්බල් හදලා බිත්තර තඹලා කන්න හිතුණා. ඉතින් වැඩ ඇරලා රැට මේ හැම කන්න තමයි ලෑස්ති කරගන්නේ. ඊළඟට අපි පොඩි පොල් සම්බලයක් හදාගන්න තමයි හදන්නේ.
ඒකට අවශ්‍ය කරන ඔක්කොම දැන් සූදානම් කරගෙන ඉන්නේ. පොල් ගාගත්තා. මේ තියෙන දෙහි සුදු ලුණු කරපිංචා නයි මිරිස් කරලත් දැම්ම එකට ලුණු මිරිස් කුඩු ගම් මිරිස් ලුණු තමා තියාගෙන ඉන්නේ. පොල් සම්බලේ හදාගෙන ඉවරයි. දැන් අපි එකට දෙහි මික්ස් කරගන්නවා. චූටි දුවට තාම දෙහි මිරි කන්න තේරෙන්නේ නැහැ. එයා ඒත් ඉතින් පුරුදු වෙන්න ඔහම කරන්න ඕනේනේ. එයාටත් දෙනවා මං කරන වෙලාවට වැඩ. මේ තියෙන්නේ අපි හදාගත්තු අල බැදුම මාළු ටික බේක් කරලා පොල් සම්බල් හදලා බිත්තර තම්බලා රතු කැකුළු බත් උයා ගත්තා. ඔයාලත් වැඩ එල්ල මහන්සිලා අපු වෙලාවක පුළුවන් වෙලාවට ඔයාලටත් ඉතින් මෙහෙම හදාගෙන කන්න පුළුවන්. හැමදාම එළවලු ಜಾති කාලම එපා වෙලානේ තියෙන්නේ නේද? අපිටත් ඉතින් අපිත් ආසේ මේ විදිහට තමයි ලංකාවේ විදිහට කන්න. ඔයාලත් ඉතින් හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මං ආයේ දවසක එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි.